හරි පුතේ එහෙනම් සුබ දවසක් ආයුබෝවන් හැමෝටම අපි මේ වීඩියෝ එක ගන්නේ 2025 අපේ SFT ඔන්ලයින් රිවිෂන් එක ගැන පැහැදිලි කරන්න. මේ රිවිෂන් එකේදී අපි මාස 6කින් සම්පූර්ණයෙන්ම සිලබස් එක ඉවර කරන වැඩක් තමයි කරන්නේ. රිවිෂන් කිව්වට රිවිෂන් නෙවෙයි තියරි පාර්ට්ස් එක්ක සම්පූර්ණයෙන්ම පේපර්ස් එක්ක කරන වැඩක් මේක. ප්‍රශ්න ඩිස්කස් කර පේපර්ස් එක්ක සම්පූර්ණයෙන්ම තියරිත් එක්ක කරන වැඩක් මේක. එතකොට මෙතනදී ඔයාලගේ සිලබස් එකේ තියෙන පාඩම් 25ටම අදාළ තියරි ඩිස්කස් කරනවා. ඒ වගේම ඒවට අදාළ ප්‍රශ්න සම්පූර්ණයෙන්ම ඩිස්කස් කරනවා වගේම අපි ෆුල් පේපර්ස් 14ක්, පළාත් පේපර්ස් 10ක් සහ තවත් පේපර්ස් 4ක්, විශේෂ අනුමාන පේපර්ස් 4ක් ඩිස්කස් කරනවා මේ මාස 6 ඇතුළතදී. එතකොට මම ප්ලෑන් කරගෙන තියෙන විදිහට මේක අපේ නොවැම්බර් එක්සෑම් එකට කලින්, ඒ කියන්නේ ඔක්තෝබර් 3 වෙනි සතිය වෙද්දී සම්පූර්ණයෙන්ම පේපර්ස් සහ සිලබස් එකේ වැඩ ඔක්කොම වැඩ ටික ඉවර වෙනවා. එතකොට මේ රිවිෂන් එකට එන්න පුළුවන් කාටද? එන්න පුළුවන් දැන් 2024 රිසා ඇවිල්ලා එක එක විදිහේ රිචාර්ජ් තියෙනවා ඔයාලට. එතකොට SFT අවුල් ගිහිල්ලා තියෙනවා නම් අන්න ඒ අයට මේක විශේෂයි. ඒ වගේම SFT වලට හොඳ ලබන පාර හොඳ රිසල්ට් එකක්. ඒ කියන්නේ A+ එකක් ගන්න බලාපොරොත්තු වෙනවා නම් අන්න ඒ අයටත් මේක විශේෂයි. ඒ වගේම ෆස්ට් ෂයි එක හෝ සෙකන්ඩ් ෂයි එක බයෝ හරි මැත්ස් හරි වලින් කරලා ඒක අවුල් ගිහිල්ලා ඔයා තර්ඩ් ෂයි එක හෝ ඔයාගේ සෙකන්ඩ් ෂයි එක ටෙක්නොලොජි ස්ට්‍රීම් එකෙන් කරන්න හිතන් ඉන්න කෙනෙක් නම් අන්න එහෙනම් ඔයත් අනිවාර්යෙන් මේකට සහභාගී වෙන්න ඕනේ. හරිද? එතකොට ඒ වගේම දැන් සමහර අය ඉන්නවා අවුරුද්දක් කලින් කරනවනේ එක්සෑම් එක. දැන් අපේ ගිය පාර ක්ලාස් වලත් එහෙම දරුවෝ හිටියා. එතකොට අවුරුද්දක් කලින් එක්සෑම් එක කරනවා නම් අන්න ඔයාලටත් මේකට සහභාගී වෙන්න පුළුවන්. හරිද? එතකොට අන්න ඒ දරුවන්ට මේ ක්ලාස් එකට සහභාගී වෙන්න පුළුවන්. එතකොට මේක සම්පූර්ණයෙන්ම මං කිව්වා වගේ මාස 6ක් තිස්සේ වෙන වැඩක්. විශේෂයෙන්ම වැදගත් කාරණාව තමයි ඔයාලා හරියට මහන්සි වෙන්න බලාගෙන මේකට එන්න දැන් මොන මට්ටමේ හිටියත්. හරිද? එතකොට මේක කරගන්න පුළුවන්. එතකොට මේකේ වැඩි විස්තර කිව්වොත් අපි මේක පටන් ගන්නවා මැයි 3 වෙනිදා ඉඳලා ලබන මාසේ 3 වෙනිදා ඉඳලා, ඒ කියන්නේ සෙනසුරාදා, ලබන මාසේ පළවෙනි සෙනසුරාදා ඉඳලා අපි මේක පටන් ගන්නවා. එතකොට මේකෙදි අපි මේක නයිට් රිවිෂන් එකක් විදිහට, ඒ කියන්නේ රෑ 7:00ට පටන් අරගෙන එතන ඉඳන් එක දිගට යනවා. ඉවර වෙන වෙලාවක් මට හරියටම කියන්න බෑ. මෙන්න මේ 10ට ඉවර වෙනවා, 9:00ට ඉවර වෙනවා. දැන් ඔයා A level ළමයෙක්නේ, ඒක සූදානම් වෙලා ඉන්න රැටත් ඉන්න ඉන්ටර්වල් එකක් දෙනවා. හරිද? ඊට පස්සේ මේ ක්ලාස් එකේ රෙකෝඩින් ඔයාට බලන්න අපි ආසන්න වශයෙන් පැය 72ක් විතර දෙනවා. ඒ කියන්නේ බදාද වෙනකන් ඔයාලට රෙකෝඩින් බලන්න අවස්ථාව තියෙනවා. එතකොට ඔයාලට මොනවා හරි හේතුවක් නිසා එදාට එන්න බැරි නම් ඔයාලට කිසි ප්‍රශ්නයක් නැහැ. ඕන වෙලාවක රෙකෝඩින්ස් බලන්න පුළුවන්. හරිද? ඒ වගේම දැන් ඔයාට තේරෙනවා අපි පළවෙනි මාසය ඇතුළතදීම පාඩම් 4ක් කරනවා. ඒ කියන්නේ ඔයාලගේ පාඩමේ පළවෙනි පාඩම වර්ගඵල පරිමාව, මිනුම්පකරණ සහ ඊට පස්සේ අපි පයිතගරස් පාඩම සහ ත්‍රිකෝණමිතිය කියන පාඩම් 4ම පළවෙනි මාසය ඇතුළතදී සාකච්ඡා කරනවා. එතකොට මේකෙදි දැන් තියරි ටික මම සම්පූර්ණයෙන්ම ක්ලාස් එකේදී ලයිව් විදියට සාකච්ඡා කරනවා. ඒක රෙකෝඩින්ස් එකත් ඔයාලට බලන්න පුළුවන්. එතකොට ඊට අමතරව මේ වගේ ගැටලු විසඳන ඒවා මම රෙකෝඩඩ් ලයිව් එකක් විදියට ඔයාලට ලබා දෙනවා. එතකොට ඒකට මම ටයිම් එකක් දෙනවා. ඒ ටයිම් එකට එන්න බැරි වුණත් ඔයාට ඒකෙත් රෙකෝඩින්ස් බලන්න අපි තව ඉස්සරහට තවස් දෙක තුනක් දෙනවා. හරිද? එතකොට ඔන්න ඔය විදියට තමයි පුතා එහෙනම් වැඩේ වෙන්නේ. එතකොට මේකට අදාළ ටියුට්ස් ටික ඔක්කොම ඔයාලගේ ගෙදරටම මම කුරිය කරලා එවනවා. පළවෙනි මාසේ පටන් ගනිද්දි පළවෙනි මාසෙට අදාළ ටියුට්ස් ටික එනවා. ලස්සනට ඔයාලට වැඩේ ගෙදර ඉඳන් කරගෙන යන්න විතරයි තියෙන්නේ. එතකොට මේක ගැන තව මොනවා හරි වැඩි විස්තර දැනගන්න ඕන නම් මගේ WhatsApp නම්බර් එකට 07053299410 කියන WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාලා තියන්න. බැරිම වුණොත් කෝල් එකක් ගන්න. පුළුවන් තරම් try කරන්න, මැසේජ් එකක් දාලා තියන්න. එතකොට ওই විස්තර ටික තමයි දැනට මට කියන්න තියෙන්නේ. එහෙනම් මේකට එනවා නම් හරියට වැඩ කරන්න බලාගෙන එන්න. ඔයාගේ මහන්සි, ඔයා හරියට මහන්සි වුණොත් මේ වැඩපිළිවෙලත් එක්ක ඔයාට අනිවාර්යයෙන්ම හොඳ ඒකකට යන්න පුළුවන්. ඒ ගැන මම වග කියනවා. හරි. එහෙනම් බොහොම ස්තුතියි පුතා මේ වීඩියෝ එක බලුවට. SFT වලට මේ විදියට, ඒ කියන්නේ මුලින් අවුල් වෙලා හෝ මොකක් හරි හේතුවක් නිසා මොන හරි ප්‍රශ්න වෙච්ච හෝ රිවිෂන් එකක් හොයන දරුවෙක් ඉන්නවා නම්, යාළුවෝ ඉන්නවා නම් දැනුවත් කරන්න. හරි. එහෙනම් thank you very much. සුබ දවසක්.